සුබ දවසක් ළමයි කොහොමද ඔයාලට ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අද පොඩි රිවිව් වීඩියෝ එකක් කියන්නේ ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ YouTube channel එකට වීඩියෝ එකක් දාන්න බැරි වුණා මට අද ගෙනල්ලා තියෙනවා ඔයාලට Honda Vezel අලුත්ම මොඩල් එක 2025 මොඩල් එකක් මේක මේ ඒකේ full review එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඕකේ එහෙනම් let's go හරි ළමයි මුලින්ම අපි මේකේ කලර් එක කතා කරොත් මේකේ ගොඩක් කලර්ස් තියෙනවා මේක ඇවිල්ලා පොඩ්ඩක් අන්කොමන් කලර් එක මේක ඇවිල්ලා ප්‍රීමියම් ඕපල් වයිට් සිල්වර් පී කලර් එකකින් තමයි මේ Vezel එක අපිට ඇවිත් තියෙන්නේ ඔයාලා ගොඩක් දැකලා ඇති මේකේ සිල් එක ගොඩක් වාහන වල කිලින් එහෙම තීරු තියෙන්නේ මේ වාහනේ අපිට ඇවිල්ලා තියෙන්නේ මේක ඇවිල්ලා ඩයමන්ඩ් සෙල් එකේ කියන වාහනයක් මේ සෙල් එක ගොඩක් අඩුයි මේ වාහන වල ඒ වගේම අපිට ලස්සන නිකන් මහා අමුතු ඉන්ටීරියර් එකක් තියෙන බොනට් ඒරියා එක විතර මේ අපිට ඊට කඩ ඇතුළේ ස්පේස් ඇතුළේ තියෙනවා මේක මේ වෙන්න ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් Honda logo එක ඒත් එක්කම අපිට තියෙනවා full LED headlamp මේක අවිල්ලා මේකත් එක්කම හරි ස්මූත් විදිහට මේක තියෙන්නේ අපිට මේ හම්බෙලා තියෙන headlamp එක ඒත් එක්කම signal light මේකේ headlamp එක මම පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්නම් අපි ස්ටියරින් වීල් එක කරකවන පැත්තට මෙතනින් lamp එක වෙනස් වෙනවා ඒ කියන්නේ මේ පැත්තට කරකවනකොට මේ පැත්තෙන් ලයින් වෙනවා ඊට පස්සේ ආය අනිත් පැත්තට කරනකොට මෙතන ඕෆ් වෙලා ආය අනිත් පැත්තෙන් කරගෙන තමයි මේක හෙඩ්ලැම්ප් සිස්ටම් එක අපිට හදලා තියෙන්නේ. ළමයි අපිට ඒත් එක්කම පාලනය බලා ගන්න පුළුවන් අපිට පාකින් සෙන්සර් මෙතනක් තියෙනවා. තව අපිට කෙරවලෙත් හම් වෙනවා පාකින් සෙන්සර්. ඒ කියන්නේ අපිට පාක් කරද්දී එතකොට අපි මොන හරි ඉස්සරහට යනකොට වදිනවා නම් ඒ වගේ ඉන්ඩිකේට් කරනවා ටක් ගාලා අපිට මේ සෙන්සර්ස් වලින් ඒත් එක්කම අපි වාහනේ පැත්තට ගියොත් කොහොම වෙන්නේ අපිට සයිඩ් මිරර් එක මේ වගේ වෙන කලර් එකකින් හම්බෙන්නේ මේ Vezel එකේ සයිඩ් මිරර් එක අපිට ලොක් එකට මේ ඇතුළට ඔටෝ මේ පවර් මිරර් තියෙනවා කෙලින්ම මේකේ දැන් අපි මේක ක්ලෝස් වෙනකොට මෙහෙම මේ වෙන්න ඒත් එක්කම අපි ටයර්ස් ගැන කතා කරොත් 18 inches ටයර් තමයි අපිට මේ Vezel එකට හම්බෙන්නේ ටයර් හතරම දැන් අපි කතා කරමු මේකේ එන්ජින් එක ගැන මාර ස්මූත් එන්ජින් එකක් තියෙන්නේ අපිට සේරම දේවල් මාරිම ස්මූත් විදිහට දීලා තියෙනවා බැටරි එක අරව මේවා සේරම මෙතන Honda logo එකත් එක්කම මේක ඇවිල්ලා 1.5 liter එන්ජින් එකක් තියෙන්නේ මේකේ හෝස් පවර් 112යි සහ මේකේ ටෝක් එක 253යි නිව්ටන් මීටර් ඒත් එක්කම මේක 4 සිලින්ඩර් එන්ජින් එකක් අපිට Vezel එකට හම්බෙන්නේ 2025 අනිත් ළමයි අපි මේකේ පිටිපස්ස ගැන කතා කරොත් අපිට හම් වෙන මේ වගේ ඉස්සරහට වඩා ගොඩක් වෙනස් මේකේ අපිට පිටිපස්ස ස්ක්‍රීන් එක මේ වගේ මාර ස්මූත් විදිහට දීලා තියෙන ඒත් එක්කම අපිට වයිපර් එක හම් වෙනවා ඒත් එක්කම මැද අපිට නිල් පාටින් එක්කම අපේ හම් වෙනවා Honda logo එක ඒත් එක්කම බ්‍රේක් ලයිට් එක ඔයාලට පේන ඇති මේ වගේ දිගට ෆුල් පිටිපස්සටම මේවා එන්න බ්‍රේක් ලයිට් එක මේවා එන්නේ ඒත් එක්කම අපිට හම් වෙනවා සිග්නල් ලයිට් මෙතන හම් වෙනවා රිවර්ස් ලයිට් එක ඒත් එක මෙතන HEV කියන logo එක හම් වෙනවා hybrid electric vehicle කියන එක මේක ඇවිල්ලා full electric නෙමෙයි වුණාට මේක electric vehicle එකක් HEV කියන logo එකත් එක්කම අපිට Vezel කියන logo එක හම් වෙනවා අර පැත්තෙන් ඒත් එක්කම parking sensors තියෙන අපිට පල්ලෙයන් මේ ඉන්ඩිකේට් කරන්න අපි රිවර්ස් කරනකොට රිවර්ස් කැම් එකත් එක්කම ඒත් එක්කම අපි බලමු බූට් ඒරියා එක අපි ඩිකි එක ඕපන් කරගමු මෙතනින් මෙතන වගේ පොඩි බටන් එකකින් මේ වගේ පොඩි ටච් එකකින් ඔටෝ මේක ඕපන් වෙනවා හරිම ස්මූත් විදියට එතකොට මේක මෙතනින් ක්ලෝස් කරගන්න පුළුවන් මෙතනින් අපිට ඩෝ එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ වගේ අපිට ඕන තරමට දැන් උඩ මොනවා හරි අපිට වදිනවා නම් මේ විදිහට මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට ඩිකි එකේ මේ කැපැසිටි එක ඒත් එක අපි ආයෙ උස්ස ගන්න පුළුවන් මෙතන තව බටන් එකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි දැන් මේක ගොඩක් අතේ බඩු තියාගෙන වගේ නේද මේ වගේ බටන් එකකින් අපිට මේක ඔබලා අපි මෙතනින් යනකොට මේක ඔටෝ වැහෙන්න අපි ටෙස්ට් කරලා බලමු. හරි දැන් අපි මේ පැත්තට යනවා කොහොමද? ඒ වගේ ඔටෝ ස්මූත් විදියට ඒක එයාලා ඉන්ඩිකේට් කරගෙන ඒක ඔටෝ වැහෙනවා. ඒත් එක්කම තව එකක් තියෙනවා අපිට මේක අතේ කවුරු හරි බඩු ගොඩක් අරගෙන ඇවිල්ලා ඒ වගේ නිකන් මේක අරගන්න අමාරුයි වගේ නම් මේ වගේ කකුලෙන් පොඩි නිකන් මේ වගේ නෝමල් පොඩි ටච් එකක් දුන්නා පස්සේ ඒ වගේ ඔටෝ කී එක ළඟ තියෙන්න ඕනේ. ඒ වගේ කකුලෙන් පොඩි ටච් එකක් දුන්නාම මේ වගේ ඔටෝ ඇරෙන්න මේක. ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ Vezel පාවිච්චි කරන කට්ටිය. ඒක කකුලේ පොඩි සෙන්සර් එකක් ඒක ඕන වෙලාවක ඇරෙනවා. සමහර වෙලාවට ඇරෙන්නේ නැහැ. ඒ වගේ අපිට වහගන්න ඕන වුණොත් ඒත් ඒ වගේ කකුලෙන් පොඩි ටච් එකක් දුන්නා පස්සේ ඒ වගේ ඩිකි එක ඔටෝ වැහෙනවා. හරි ළමයි අපි දැන් කතා කරමු මේකේ බූට් ඒරියා එක ගැන ගොඩක් ලොකු ස්පේස් එකක් අපිට හම් වෙනවා. අපිට පොඩි මේකක් තියෙනවා අපිට ඕන නම් මේකෙන් තව මේ සීට්ස් තව ඉස්සරහට නමා ගන්න පුළුවන්. එතකොට මේ අපිට තව බූට් ඒරියා එක වැඩි කරගන්න පුළුවන්. මේක ලීටර් 400ක විතර බූට් ඒරියා එකක් අපිට හම් වෙනවා. ඒත් එක්කම අපිට ලැම්ප්ස් දෙකක් හම් වෙනවා.
ඒත් ඒ වගේම මේ වගේ නොසල් දෙයක් හම්බ වෙනවා දෙපැත්තෙම මොන හරි බඩු දාගෙන යනවා ලොක් කරගන්න. ඒත් එක්කම අපිට මෙතන හම්බ වෙනවා wheel adjustment set එක. අපිට අවශ්‍ය දේවල් මේකේ ස්ක්‍රියා wheel එකක් අපිට එන්නේ නැහැ. ඒත් එනකොට අපිට පැච් දාගන්න ඒ වගේ එකට තමයි ඒක හම්බ වෙන්නේ. පොඩක් ලොකු බූට් ඒරියා එක අපිට තව මෙතන ස්පේස් එකක් හම්බ වෙනවා තව මොන හරි දාගන්නවා නම් එහෙමම. ඒත් එක්කම අපිට මේකේ සීට්ස් ඉස්සරහට මේ විදිහට මෙතන සොකට්ස් වලින් නමා ගන්න පුළුවන් මේ වගේ. එතකොට ඔය වගේ බලන්න ළමයි කොච්චර ඉඩ දිනවද කියලා. මාර ඉඩ උඩක් හම් වෙන්නේ අපිට ෆ්‍රිජ් එකක් උනා දාන්න යන්න පුළුවන් ඇත්තම කතාව. පට්ටේට ඉඩ තියෙනවා. හරි ළමයි අනිත් වාහන වල වගේම ෂාක් ෆින් ඇන්ටනා එක මේ වාහනෙත් වෙනවා. ඒත් එක්කම අපි පිටිපස්සට ගිහිල්ලා බලමු මොන වගේ ඉන්ටීරියර් එක කියලා ඇතුලේ පිටිපස්සේ. හරි ළමයි පිටිපස්ස මේ වගේ මේ බලන්න මේ වාහනේ සීට් කවර්ස් වත් ගලවලා නැහැ. ඒත් ඒ වගේ අලුත්ම වාහනයක්. පිටිපස්ස නම් පොඩි සීට් කවර් එකක් දාලා තියෙන්නේ. මේක අපිට හරිම ස්මූත් දැනෙන්නේ අපිට මේකේ මේ මෙතන නිකන් කුෂන් වගේ ඒත් අපිට ලෙදර් කුෂන් දෙකෙන්ම අපිට හම්බෙලා තියෙනවා මේ සීට්ස්. ඒත් එක්කම අපිට පිටිපස්සේට පැසෙන්ජර් කෙනෙක් යනවා නම් දෙන්නෙක් යනවා නම් අපිට මේ වගේ අපිට හෑන්ඩ් මේකක් හම්බ වෙනවා. ඒක ලෙදර් වලින් හරිම සොෆ්ට් හරිම කම්ෆර්ටබල්. ඒත් එක්කම ලෙග් ස්පේස් එක අපිට ගොඩක් හම්බ වෙනවා මේකේ. හරිම ස්මූත් වෙන්න. දොර අපිට වහ ගන්න පුළුවන් මේ වගේ හරිම ස්මූත් විදියට. හරිම ස්මූත් එකට වැහෙනවා. ඒ වගේ මේ වගේ අපිට පහසුවෙන් මේක අපිට අරගන්න පුළුවන් දොර. ඒත් එක්කම අපිට ස්පීකර්ස් හම්බ වෙනවා පල්ලෙහා. මෙතන මේකත් හරිම ලස්සන විදියට මෙතන ලෙදර්ස් වලින් අපිට දීලා තියෙන හෑන්ඩ් මේක අල්ලන්න. AC වෙන්ටි තියෙනවා මෙතන. ඒත් එක්කම පොඩි ස්පේස් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ළමයි මේ මෙතන අපිට USB type C charging port දෙකක් හම්බ වෙනවා අපිට ෆෝන් එක charge කරගන්න නම්. ඒත් එක්කම අපිට මෙතන පොඩි ස්පේස් එකක් හම්බ වෙනවා අපිට ෆෝන් එක තියන්න. තමයි ඒත් එක්කම අපිට හැන්ඩල් දෙකක් හම්බ වෙනවා වෙන වාහන වල වගේම. ඒත් එක්කම අපිට ලෑම්ප්ස් හම්බ වෙනවා. මේ වගේ පොඩි ටච් එකකින් මේ වගේ චූරි ටච් එකකින් මේක ලෑම්ප්ස් දෙපැත්තෙම ලෑම්ප්ස් තියෙනවා. ඒත් එක්කම අපිට මාර කම්ෆර්ටබල් සීට් එක හරිම මේ අප පහසුවට මේ කියන්න තේරෙන්නේ නැහැ. මේ වගේ හොඳ ස්පේස් එකක් තියෙන අපිට කකුල් දෙක තියාගන්න. ඒත් එක්කම මේක අපිට ඔළුව තියෙන එක අපිට අවශ්‍ය විදිහට මෙතන ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒත් එක්ක මාර කම්ෆර්ටබල්. අපි යන් ඉස්සරහට ගිහලා කතා කරමු. ළමයි මේක තමයි ඩ්‍රයිවිං සීට් එක. අපිට දොර මේ වගේ ස්මූත් වහගන්න පුළුවන්. එතකොට මේකේ ඇඩ්ජස්ට්මන්ට් තියෙන්නේ ඉලෙක්ට්‍රික් ඇඩ්ජස්ට්මන්ට් නෙමෙයි ඇත්තම කතාව. මේක අපිට නෝමල් මේ වගේ අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිම කම්ෆර්ටබල්. මේක ඇවිල්ලාම බලන්න ඕන ඔයාලා ළඟට ආවට පස්සේ මේක තේරෙනවා. ළම ඒත් එක්ක අපිට ඩෝ එකේ මේ වගේ සොෆ්ට් ලෙදර් එකක් හම්බෙන්නේ මැටීරියල් එක. ඒත් එක්ක අපිට දොරවල් හතරෙම ස්ක්‍රීන් උඩ බලලා හදා ගන්න පුළුවන් මෙතනින් ලොක් කරන්න ග්ලාස් ලොක් එක. ඒත් එක්ක අපිට පවර් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන් මෙතනින්. ඒත් එක්කම මේක බලන්න ළමයි අපිට AC එක මෙතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අපිට කෙලින්ම එන්න ඕන නම් ඩ්‍රයිවර්ට මෙතනින් අපිට යූස් කරන්න පුළුවන්. මේ මොඩ් එකට දාවට පස්සේ අපිට ඒ කියන්නේ අපිට ඇස් වලට අමාරු වෙන මූණට ගෙලින් එනවා නම් මෙතනින් අපිට ඒක අපිට රෙඩියුස් කරගන්න පුළුවන්. ඒක මේ මෙතනින් මේවා කරලා අපිට ඕෆ් කරගන්න පුළුවන් නම් ඕන නම් මෙතනින් ඕෆ් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඩිකි එක ඕපන් කරන්න බටන් එකක් අපිට මෙතනිනුත් හම්බ වෙනවා. ඒත් එක්කම මෙතනින් පොඩි ස්පේස් එකක් හම්බ වෙනවා. මෙතනින් කප් හෝල්ඩර් එකක් එක්ක තව ස්පේස් එකක් හම්බ වෙනවා. අපිට පුදුම ස්පේස් ගොඩක් තියෙන්නේ. මෙතන අපිට පවර් බටන් එක හම්බ වෙනවා ඔය වගේම. මේක අපිට මේ වගේ හම්බ වෙන්නේ. දැන් වාහනේ ස්ටාර්ට් එකේ තියෙන්නේ. ස්ටියරින් වීල් එක ගැන අපි කතා කරොත් හරිම ස්මූත් ස්ටියරින් වීල් එකක් තියෙන්නේ. අපිට ඕන නම් ස්ටියරින් වීල් එක අපිට ඕන විදිහට මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔය වගේ. හරිම ස්මූත් විදිහට ස්ටියරින් වීල් එක ඇඩ්ජස්ට් කරගන්න හැකියාව තියෙනවා. ඒත් එක්ක අපිට ෆන්ක්ෂන් ඔප්ෂන් තියෙනවා මෙතනින්. ක්‍රූස් කන්ට්‍රෝල් අපිට එනවා මෙතනින්. ක්‍රූස් කන්ට්‍රෝල් අපිට සෙට් කරගන්න මෙතනින් අඩු වැඩි කරගන්න. ඒත් එක්ක වොලියුම් බටන් එක හෝම් එක ඒ වගේම මෙතනින් තියෙනවා ස්ටියරින් වීල් හීටර් එක අපිට මෙතනින් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ලයිට්ස් ඔප්ෂන් ටික මෙතනින් හම්බ වෙනවා අපිට. සිග්නල් ලයිට් ඒ වගේම සේරම හම්බ වෙනවා. එතකොට Wi-Fi එක ඔප්ෂන් ටික අපිට මෙතනින් හම්බ වෙනවා. ඒත් එක්කම අපිට ඩිජිටල් මීටර් එකක් හම්බ වෙන්නේ. අපිට ඒක ඕන විදිහට මේ කස්ටමයිස් කරගන්න පුළුවන් මෙතනින්. ඒත් එක්කම අපි මේ පැත්තට ගියොත් අපිට AC ඇඩ්ජස්ට්මන්ට් සේරම මෙතන තියෙනවා. සීට් හීටර්ස් එනවා. ඒත් එක්කම අපිට ළමයි මේ වගේ අපිට ගියර් එක මේ වගේ ඔප්ෂන් වල එන්නේ. කියන්නේ අපිට පාකින් එක, රිවර්ස් එක, නියුට්‍රල් එක, ඩ්‍රයිවිං එක සහ B එක අපිට කඳු වදිනවා නම් ඒ වගේ. එතකොට අපිට මෙතන පල්ලෙහා හම් වෙනවා පාකින් ඔප්ෂන් එක හම් වෙනවා. අපිට ඕන නම් මේ වගේ පාකින් එක හෝල්ඩ් කර මේ අපිට රිලීස් කරගන්න පුළුවන්. ආයෙ පාකින් එක මේවා කරගන්න පුළුවන්.
බ්‍රේක් හෝල්ඩර්ස් හම්බ වෙනවා. ඒත් එක මේ ඔප්ෂන් එක තමයි ළමයි අපි පල්ලමක වගේ වාහනේ අරන් යනවා නම් අපිට මෙතනින් අපිට මේ පල්ලමට යන එක පොඩ්ඩක් ස්ලෝ කරගන්න පුළුවන්. අපිට බැටරි එක ඉතුරු කරගන්න පුළුවන්. අපිට ඩ්‍රයිව් මොඩ් එක මෙතනින් තමයි අපිට වෙනස් කරන්න ඉන්නේ. සාමාන්‍ය නෝමල්ද ස්පෝර්ට්ද ඉකෝන්ද කියන එක. ඒත් එක්කම අපිට වයර්ලස් චාර්ජින් මෙතන හම් වෙනවා. වයර්ලස් චාර්ජින් පහසුකම හම් වෙනවා. ඒත් එක්කම අපිට මෙතන හම් වෙනවා USB type C port එකක් අපිට charge කරගන්න. මෙතනින් හම් වෙනවා USB type එකක්, USB port එකක්. ඒත් එක්කම අපිට CT ඩස් මම කිව්වා. මෙතන මේ වගේ ලස්සන අපිට ඩිස්ප්ලේ එකක් හම් වෙනවා. මේ වගේ අපිට මේ ෆෝන් කනෙක්ට් කරගන්නවා නම් කොහොමද ඒ සේරටම ඒත් එක්කම හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්. මම ඒකත් සින්දුවක් දාලා කොහොමද අපිට එක්ස්පීරියන්ස් එක කියලා අපි කියන්න. ඒත් එක්කම අපිට මෙතන තව ස්පේස් එකක් තියෙනවා. ලස්සන ස්පේස් එක. ඒත් එක්කම අපිට කප් හෝල්ඩර්ස් දෙක හම් වෙනවා මෙතනින්. ඒත් එක්කම අපිට මෙතනින් ඒරියා එකක් තව හම් වෙනවා. අපිට මොන හරි අපිට පොත්පත් දෙයකිවිලි දාගන්න අපිට අතනනුත් හම් වෙනවා. ඒක නෝමල් හැම වාහනයකම තියෙන එක මෙතනින් එන එක. ඒ ටික තමයි ළමයි මේක තියෙන්නේ අපිට කතා කරන්න. ඒතකොට ළමයි අපිට මෙතනින් මෙහෙම හම් වෙනවා. අපිට කණ්ණාඩියක් හම් වෙනවා ඔය වගේ ලයිට් එක්කම. ඒත් එක්කම අපිට මෙතනින් හම් වෙනවා අපිට පිටිපස්ස බලන කණ්ණාඩිය. මට මේක කියන නම නම් ඇත්තටම මතක නැහැ. ඒත් එක්කම මෙතනින් අපිට හම් වෙනවා ලයිට් ඕෆ් කරගන්න පුළුවන්. අපිට ඩෝර් එකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙතන. නැත්නම් always on එකේ තියන්නත් පුළුවන්. ඒ වගේ අපිට ඕෆ් කරලා දැන් ඕෆ් එකේ තිබ්බොත් එහෙනම් අපිට මෙතනින් අපිට ඕන විදිහට කස්ටමයිස් මෙතන on කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන SOS පහසුකමක් තියෙනවා. අපි ඒක නම් දන්නේ නැහැ. මේක Honda සමාගමෙන් ඉන්නේ මොකද්ද කියලා. ඒ ටික තමයි ළමයි අපිට දැනට කතා කරන්න තියෙන්නේ. එතකොට හොඳ අපිට මේ හොඳ ස්පේස් එකක් හම් වෙන වාහනේ මාරු විදිහට මේ පැසෙන්ජර් සීට් එකයි සේරමත් එක්ක. හරි ළමයි ඒත් එක්කම අපිට හම් වෙනවා බ්‍රේක් පැඩල් එකයි මෙතන ඇක්සලරේටර් පැකට් මේ පැඩල් එකයි බ්‍රේක් පැඩල් එක මේ වගේ අපිට නෝමල් බ්‍රේක් පැඩල් එක අපිට පා ගන්න නැතුව මේක ස්ටාර්ට් කරගන්නත් බෑ ඇත්තම කතාව. මේ විශේෂයෙන් කියන්නේ ඇක්සලරේටර් පැඩල් එක හරිම ස්මූත්. ඒ කියන්නේ මාර ඒක කකුලට තේරෙන්නවත් නැහැ පෑගෙනවද නැද්ද කියලාවත්. ඒ කියන්නේ අපි හදිස්සියේ නිකන් හරි පෑගුණොත් ඒ වගේ මේවා වෙන්නත් එක්ක නිකන් හරිම ස්මූත්. ඒක කියන්න තේරෙන්නේ නැහැ කකුලට මාර නිකන් කඩිය තිබ්බත් නිකන් ඉස්සරහට මේවා වෙන ලයින් එකේ නිකන්. ඒත් එක්කම අපිට මෙතනින් හම් වෙනවා බොනට් එක ඕපන් කරගන්න එකයි අපිට මේ පෙට්‍රල් ගහන මේක ඕපන් කරගන්න එකයි. මේක අපිට ලීටර් රේට මම හිතන්නේ ළමයි ලීටර් රේට 27ක් වගේ යන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. මේක ඇවිල්ලා XEV කියන මොඩල් එක. ඒ කියන්නේ හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන එක. මේක ගොඩක්ම ඒ කියන්නේ හයිබ්‍රිඩ් කියන්නේ ළමයි මේක එන්ජින් එකෙනුත් සහ බැටරියනුත් දෙකෙන්ම ක්‍රියාත්මක වෙන එකක්. ඒ කියන්නේ ලීටර් රේට 27ක් මේක අපිට යන්න පුළුවන්. ලීටර් රේට කිලෝමීටර් 27ක්. ඒක හැබැයි ඩ්‍රයිව් කරන එක්කෙනාගේ ඩ්‍රයිවිං හැකියාව මත තමයි ඒක තීරණය වෙන්නේ. ගොඩාක් අපි ස්පෝර්ට් මොඩ් වගේ යූස් කරනවා නම් අපිට ඒ ඇවරේජ් එක ගන්න බෑ. අත්ම කතාව. ඒකට ලීටර් රේට 27ක් කරන්න නැහැ කීයටවත්. ඒ වගේ තමයි මේක HEV කියන්නේ අන්න ඒකයි හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන එක තමයි HEV කියන එක තේරුම. ඉතින් ළමයි අපි මේක ටෙස්ට් රයිඩ් එකක් දැන් යන්න හදන්නේ. ටෙස්ට් රයිඩ් එකක් ගිහිල්ලා අපි කතා කරමු මේක යනකොට කොහොමද අපිට කම්ෆර්ටබල් එක දැනෙන්නේ. යනකොට කොහොමද අපිට ස්මූත් කොහොමද හැමදේම යන ගමන් කතා කරමු. තමයි අපි දැන් වාහනේ පොඩි ටෙස්ට් රයිඩ් එකක් යන ගමන් තියෙන්නේ. ඇත්තටම එළියේ කිසිම සද්දයක් අපිට ඇහෙන්නේ නැහැ වාහනේ යනකොට. පොඩිම වාහන සද්ද මොකවත් ඇහෙන්නේ නැහැ. අපිට ෆෝන් එකක් ගෙවුවොත් විතරයි නෝමල් අපිට ඇහෙන්නේ. මේක හදලා තියෙන්නේ. හරිම ස්මූත් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි යනවා ඇත්තටම කිව්වොත් මට යනවත් තේරෙන්නේ නැහැ වාහනේ. එච්චරටම ස්මූත් සහ හරිම කම්ෆර්ටබල්. අපිට එන්ජින් සද්ද මොකවත් මේ වාහනේ ඇහෙන්නේ නැහැ. ඇතුළට ආවට පස්සේ මේක ඇතුළට ලොක් කරාට පස්සේ හරිම ස්මූත් එකට යන්න පුළුවන්. හරිම අපිට අවශ්‍ය විදියට අපිට වේගය පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ තව දෙයක් අපිට දැන් වාහනයක් ගොඩක් ළඟට ආවොත් මේකේ ඔටෝ සේෆ්ටි බ්‍රේක් වදිනවා. ඒක නෝමල් විසල් වල එන එකක්. ඒත් එක්කම අපිට මේකේ අපිට ඩ්‍රයිවිං මෝඩ් වෙනස් කරගන්න පුළුවන්. ඉකෝන් මෝඩ්, ස්පෝර්ට් මෝඩ් සහ නෝමල් මෝඩ් කියලා. ඒත් එක්කම අපි දැන් නෝමල් මෝඩ් එකේ යන්නේ. එතකොට නෝමල් මෝඩ් එකේ අපිට එන්ජින් එකයි බැටරිය දෙකම මාරුවට තමයි මෙතනින් ඉන්ඩිකේට් කරන්නේ. ඒ වගේ ස්මූත් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. ඇත්තටම මේ ගොඩක් ඒ කියන්නේ අපිට දැන් ගොඩක් අපි දැන් ගැටි වලින් එහෙම දානකොට ඒ කියන්නේ අපිට ඒක දැනෙන්නේවත් නැහැ වාහනේ යනකොට. එච්චරට ස්මූත්. හරි ළමයි ඔහොම තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. මම හිතනවා ඔයාලට යම් කිසි දැනුමක් එන්නේ නැති කියලා 2025 Honda Vezel එක ගැන. මම දන්න දේවල් කිව්වේ සමහරවිට මේක ගැන දන්න තවත් කට්ටියට මීට වැඩිය හොඳට දන්න දේවල් එච්චර දේවල් අත්‍තරම මම දන්නේ නැහැ. මම දන්න උපරිමයෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද විස්තර කොහොමද මේකේ තියෙන කම්ෆර්ටබල් කොහොමද ඒකේ තියෙන මෙව්ව එක කියලා මට කියන්න තේරෙන්නේ මොකක්ද කියලා. තවත් වීඩියෝ එකකින් එන හම්බෙමු. අදට සමු ගන්නවා.
subscribe කරලා තියාගන්න මතක් කරලා channel එක. තව ඉස්සරහට videos ගේනවා. like කරන්න, ඔයාලා comment කරන්න. ඔයාලා comment මට ගොඩක් වටිනවා. දාන comments. share කරන්න තවත් කට්ටියකට බලන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් ජයව හැමෝටම.